Okay. Hello, good evening all. මාව හොඳට ඇහෙනව නේද හැමෝටම? Good evening. Okay. Right, okay. එහෙනම් අපි සෙෂන් එක පටන් ගමු. අද ඔයගොල්ලෝ මේ එකතු වෙලා ඉන්නේ සිලෝන් Institute of Languages ආයතනය හරහා ගොඩක් දෙනෙක් අහලා තිබුණා ෆින්ලන්ඩ් වලට අපි යන්නේ කොහොමද ස්ටඩීස් වලට යන්නේ කොහොමද ගොඩක් විස්තර අහලා තිබුණා. එතකොට අද මේ සෙෂන් එක ගත්තේ එක දෙයක් ඔයගොල්ලෝ අපි කවුද කියලා දැනගන්න ඕනේ සහ ඔයගලන්ට අවශ්‍ය විස්තර ඒ ගැන brief introduction එකක් දෙන්න තමයි. එතකොට මාව දන්න අයත් ඇති නැති අයත් ඇති. මේ සිලෝන් Institute of Languages කියන ආයතනය හරහා කරන ජර්මන් භාෂා පන්තිවල ජර්මන් ලෙක්චරර් විදියට තමයි මම වැඩ කරන්නේ. මෙතනදී අද ඔයගලන්ට ෆින්ලන්ඩ් ගැන කතා කරන්න තමයි මේ සෙෂන් එක ගත්තේ. එතකොට ෆින්ලන්ඩ් වලට තියෙන opportunities මොනවාද? ඔයගොල්ලෝ ස්ටඩීස් වලට යනවා නම් ඒකේ pathway එක කොහොමද? එතකොට ඒකට ඕන qualifications මොනවාද? සහ එහේ ලයිෆ්ස්ටයිල් එක කොහොමද? වගේම අපි කවුද කියලා ඔයගලන්ට brief introduction එකක් දෙන්න තමයි ගත්තේ. එතකොට ඒක මම කියනවට වඩා අපි ෆින්ලන්ඩ් ඉන්න කෙනෙක්ගෙන් මේක අහලා ඔයගොල්ලෝ දැනගන්න එක හොඳයිනේ. එතකොට මම ඉන්ට්‍රොඩියුස් කරනවට වඩා ඔයගලන්ට අපි අසංක සර්ට මම කතා කරනවා. එයා කවුද? එතකොට ඔයගලන්ට අවශ්‍ය හැම ඩීටේල් එකක්ම අසංක සර්ගෙන් අහලා දැනගන්න පුළුවන්. Hello, good evening, අසංක sir. Okay. Good evening. කටියට මාව ඇහෙනව නේද? Okay. ඇහෙනවනේ. right හරි. සියලු දෙනාටම සුබ සන්ධ්‍යාවක්. අපිට මේ වෙලාව හවස 5යි 7යි. ඔයට 8:00 පහ වෙලා කියන්නේ නේ. අපි sorry විනාඩියක් දෙන්න. right හරි. නිෂා පොඩ්ඩක් මේක ෂෙයා කරන්න පුළුවන්ද? Okay, wait. සර් මේක ෂෙයා වෙලා තියෙන්නේ. right හරි. Already ෂෙයා වෙලා තියෙනවා. ඊළඟ ස්ලයිඩ් එකට ගන්න ඕනද නේ? හරි. right හරි. oh sorry. හැමෝටම මාව ඇහෙනවනේ? ඔව් හැමෝටම සුබ සන්ධ්‍යාවක් නැවත වතාවක්. අපි කතා කරන්න ගත්තේ ඇත්තටම ඔව් ෆින්ලන්ඩ් කියන්නේ මොකද්ද මොන වගේ රටක්ද කියන එක ඉස්සෙල්ලාම දැනගෙන ඉන්න ඕන අපි එන්න කලින්. විශේෂයෙන්ම මේක නෝඩික් කන්ට්‍රි එකක්. ඒ වගේම ලංකාව වගේ පස් ගුණයක් විශාලයි. ඇත්තටම ලංකාව තියෙන්නේ 65000 ගණක් කිලෝමීටර වර්ග කිලෝමීටර. මෙහි තියෙනවා 3,30,000ක් වර්ග කිලෝමීටර. හැබැයි ජනගහනය ගත්තාම සාමාන්‍ය පොපියුලේෂන් එක ලංකාවේ 22 මිලියන් වගේ approximately ඉන්නවා. මෙහි ඉන්නේ almost 6 මිලියන් විතර වගේ තමයි දැනට. ඉතින් අතින් ගත්තාම ඒරියා එක වශයෙන් පහේ බස් ගුණයක් වැඩි වුණාට මිනිස්සු ඉන්න ප්‍රමාණය ගත්තාම පොපියුලේෂන් එක හොඳට පහෙන් එකක් අඩුයි. ඉතින් ඒ නිසා මේ opportunities ඇති වෙන්න ප්‍රමාණයක් සෑහෙන්න තියෙනවා. සහ ඒ වගේම මේ education system එකත් එක්ක අපිට ලොකු අවස්ථා ප්‍රමාණයක් හදාගන්න පුළුවන්. ඉතින් ෆින්ලන්ඩ් කියලා කියන්නේ thousands of lake කියලා තමයි මේක රට හඳුන්වන්නේ. ඉතින් ඒකට හේතුව මේ ඔයගලන්ට බලා ගන්න පුළුවන් මේ මැප් එකෙන් මේකේ ගොඩක් හැමතැනම පැතිරිලා සෑහෙන ලේක්ස් ප්‍රමාණයක් තියෙනවා. ඒ වගේම මේ රට එක පැත්තකින් රුසියාවට අනිත් පැත්තෙන් ස්වීඩනයට ලං වෙලා තියෙන්නේ.
මේක ෂෙනගන් කන්ට්‍රී එකක්. ඒකත් එක්ක අපිට ලොකු ඇඩ්වාන්ටේජස් කීපයක් තියෙනවා. ඉතින් ෆින්ලන්ඩ් වල quality of life කියන එක ගත්තාම ඇත්තටම ගොඩාක් safe peaceful country එකක්. ඒ වගේම හොඳ society එකක් තියෙනවා. මිනිස්සුත් එක්ක කතා කරනකොට ඒගොල්ලොත් එක්ක කතා කරලා ඒගොල්ලොත් එක්ක හොඳම welcoming society එකක් තියෙනවා. ඒ වගේම ඉතාමත් දියුණු public services system එකක්, infrastructures ඒවා හොඳටම තියෙනවා. ඒ වගේම clean environment එකක්, air pollution එක ඇත්තටම හරිම අඩුයි. ඒ වගේම ලොකු ෆොරෙස්ට් ප්‍රමාණයක් තියෙනවා. අර මම කලින් කිව්වා වගේ ලේක්ස් ප්‍රමාණයක් තියෙනවා. ඒ වගේම වෙස්ට් සයිඩ් එකකින් බීච් එකක් තියෙනවා. වෙස්ට් සවුත් සයිඩ් එකකින්. ඒ වගේම ලොකු වර්ක් ලයිෆ් බැලන්ස් කල්චර් එකක් තියෙනවා. විශේෂයෙන් ගත්තොත් එහෙම ගොඩාක් ජොබ්ස් ඔෆිෂියල් විදියට ගියාම ඒ ජොබ් වල පැය 37මාරක් per week එහෙම නැත්නම් පැය 40ක් per week තමයි යන්නේ. ඉතින් ඒ හරහා දැන් මම ඉන්න ඉන්ඩස්ට්‍රි එක ගත්තාමත් ඒකේ ඇත්තටම මුළු අවුරුද්දටම කරන්න පුළුවන් ඕවර් ටයිම්ස් පැය 60යි. ඉතින් එහාට කරන්න බෑ. ඒ වගේ ලොකු රෙස්ට්‍රික්ෂන්ස් තියෙනවා. මොනිටර් කරනවා ගවර්න්මන්ට් එකෙන්. ඒ අදාළ ආයතන වලින්. ඒ හරහා අපිට වර්ක් ලයිෆ් බැලන්ස් එක ලොකුවට මේන්ටේන් කරගෙන යන්න පුළුවන්. ඉතින් හොඳ කන්ට්‍රි එකක්. ඒ වගේම ඔයගොල්ලෝ දන්නවා ෆින්ලන්ඩ් කියන රට ගොඩක් ආවේ ඉස්සරහට නොකියා කියන කම්පැනි එක හරහා. ඊට පස්සේ තව දුරටත් විවිධාකාර කම්පැනිස් ඇත්තටම ඇවිල්ලා තියෙනවා. විශේෂයෙන්ම මේගොල්ලන්ගේ ලොකුම ඉන්ඩස්ට්‍රිය ගත්තොත් එන්නේ මොගොල්ලන්ගේ ෆොරෙස්ට් මොනවද වනාන්තර තියෙන නිසා ඒ හරහා wood කියන්නේ pulp manufacturing ඒ කියන්නේ paper manufacturing යනවා. ඊට අමතරව මැරයින් ඉන්ඩස්ට්‍රි ගත්තාම මැරයින් ඉන්ඩස්ට්‍රි ලොකු ඔයගොල්ලෝ සමහර විට අහලා ඇති ඔයගොල්ලෝ දැකලා ඇති සමහර විට විශාල ආයතන ප්‍රමාණයක හෙඩ් ඔෆිස් මෙහි තියෙන්නේ. වට්සිලා ABB ඊළඟට තව මොනවද කොන්ස්බර්ග් ඒ වගේ ආයතන කීපයක්ම ඒ වගේම ලොකු ප්‍රොජෙක්ට් මැනේජ්මන්ට් ආයතන සෑහෙන ප්‍රමාණයක් මෙහි තියෙනවා. ඊට අමතරව දැනට අලුත්ම ඩෙවලොප්මන්ට් එක තමයි මෙහි යන්නේ. ඔයගොල්ලෝ දන්නවා data centers හදන්න පොටෙන්ෂල් තනක් විදිහට ෆින්ලන්ඩ් ගන්නවා. මොකද මේ රටේ තියෙන උෂ්ණත්වය කියන්නේ සීතල කාල ගුණයත් එක්ක ඒක ලොකුවට පාවිච්චි කරන්න පුළුවන් නිසා. ඒ වගේම මේ ස්ටුඩන්ට් ෆ්‍රෙන්ඩ්ලි කල්චර් එකක් තියෙනවා. ගොඩක් කෝසස් අපිට ඉංග්‍රීසි වලින් කරන්න පුළුවන්. ඒ වගේම ෆිනිෂ් ලැන්ග්වේජ් කෝසස් අවශ්‍ය තරමට තියෙනවා. ඒ වගේම ගොඩක් වෙලාවට ගත්තහම ඔයගොල්ලෝ අපිට හරියටම ඉන්ෆර්මේෂන් දෙන්න පුළුවන් අවශ්‍ය කට්ටියට. අපි විශේෂයෙන්ම අනිත් රටවල් එක්ක සාපේක්ෂව ගත්තහම මේ ස්ටුඩන්ට්ස් ලිවිං කොස්ට් එක ඇත්තටම සාපේක්ෂව අඩුයි. ලංකාවට සාපේක්ෂව වැඩි. නමුත් අනිත් රටවලට සාපේක්ෂව සෑහෙන මැනේජබල් ලෙවල් එකක තියෙනවා. ඒ වගේම මේ රට ෂෙනගන් කන්ට්‍රි එකක් නිසා EU එකට ඕපන් වෙලා තියෙනවා. ඒ කියන්නේ ෂෙනගන් කන්ට්‍රීස් වලට ඕපන් වෙලා තියෙනවා. ඒ හරහා ලොකු ඉන්ටර්නැෂනල් කමියුනිටි එකක් රටේ ඉන්නවා. ඒ වගේම ඒෂියන් කන්ට්‍රීස් වල ගොඩක් දෙනෙක් එනවා. ඒෂියන් ඇමරිකන් ඒ පැත්තේ ඊළඟට EU කන්ට්‍රීස් වල බොහෝ දෙනෙක් මේ රටට ඉගෙනුමට ජොබ් වලට ඒ හැම දෙයකටම එනවා. ඒ හරහා බොහෝ දෙනෙක් ආශ්‍රය කරන්න හම්බ වෙනවා. ඉතින් අපිට සොසයිටි එකට ගියාම ඊට අමතරව හොඳම දේ තමයි ඉතින් සීසන්ස් එක්ස්පීරියන්ස් එක. අද දවසේ උෂ්ණත්වය මම ඉන්න ඒරියා එකේ -17 සෙල්සියස් ඩිග්‍රීස්. මේ දවස්වල වින්ටර් සීසන් එක යන්නේ. මේ දවස්වල අඩුම ටෙම්පරේචර් එක ගියා -23 වෙනකම්. එක්ස්පෙක්ට් කරන එකත් ඒයි කියලා මේ පොඩි මොකද පීඩන අවපාතයක් මේ පැත්තේ තියෙන නිසා. ඉතින් ඒකත් එක්ක මෙන්න මේ කාරණා නිසා බොහෝ දෙනෙක් ස්ටුඩන්ට්ස්ලා දැන් වර්ල්ඩ් ක්ලාස් এডুকেෂන් එකක් ගන්න ෆින්ලන්ඩ් තෝරගන්නවා. ඒකට ප්‍රධාන එක හේතුවක් තමයි අර කියපු affordable cost of living. ඊළඟට ඉංග්ලිෂ් වලින් දැන් කෝසස් ගොඩක් තියෙනවා. ඒ කරන කෝසස් ආපහු වෙන රට වලින් ආපහු පිළිගන්නවා. ලයිෆ් එක quality එක හොඳයි. career opportunities මේ රටේ ඒ වගේම වෙන රටවල ආපහු හදාගන්න පුළුවන්. මොකද යුරෝපියන් ක්වොලිෆිකේෂන් එකක් මේකට ඇඩ් වෙනවා. ඉතින් ඒක නිසා මේව කරන්න ඒක ලොකුවට ඇඩ්වාන්ටේජ් එකක් විදිහට අපිට ගන්න පුළුවන්.
next slide එක දාන්න. right ඒකෙදි ගොඩක් ඉස්සරහට ගියාම අපිට කතා කරන්න පුළුවන් දෙයක් තමයි ඇයි ෆින්ලන්ඩ් වල මේ এডুকেෂන් එක ගොඩක් ඉස්සරහින් ඉන්නේ කියන එක. ඔයගොල්ලෝ අහලා ඇති ස්කූල් এডুকেෂන් කියන එක සම්බන්ධයෙන්ුත් ෆින්ලන්ඩ් කියන්නේ ගොඩක් টොප් රෑන්කින් රටක්. දැනට ලංකාවෙත් අධ්‍යාපන ක්‍රමයේ පොඩි වෙනස් කිරීමක් කරන්න යනවා ඔයගොල්ලෝ. දන්නවා ඇති ඒකත් ගොඩක් ෆින්ලන්ඩ් වල এডুকেෂන් සිස්ටම් එක බේස් කරගෙන කරා කියලා තමයි ඒගොල්ලෝ කියන්නේ. ඉතින් ඒකටත් ප්‍රධාන හේතුව මේ ෆින්ලන්ඩ් වල තියෙන අධ්‍යාපන ක්‍රමයේ ඇඩ්වාන්ටේජ් එක ළමයින්ට ලොකු නිදහසක් ඔපචුනිටීස් ප්‍රමාණයක් ලබා දෙනවා. ඉතින් ඒ හරහා මේක වර්ල්ඩ් ක්ලාස් රෑන්කින් එකක් අත්තරම ඉතින් මේකේ ඊළඟ එක තමයි ගොඩක් වෙලාවට මේ රිසර්ච් සහ ඉනෝවේෂන් පැත්තට ගොඩක් බරයි. ඉතින් හැම කෝස් එකකම රිසර්ච් එකක්, ඉනෝවේෂන් ප්‍රොජෙක්ට් එකක්, ඒ වගේ දේවල් විශේෂයෙන් බැචලර්ස් මාස්ටර්ස් වල අනිවාර්යෙන්ම තියෙනවා. ඉතින් ඒ හරහා ඒ ප්‍රොජෙක්ට්ස් කරනකොට ගොඩක් වෙලාවට ඉන්ඩස්ට්‍රි පාර්ට්නර්ස්ලත් එක්ක තමයි කරන්නේ. දැන් විශේෂයෙන් මාස්ටර්ස් වගේ කරන ගොඩක් කට්ටිය ඉන්නවා. ඒගොල්ලන්ට මාස්ටර්ස් එකේ රිසර්ච් එක එහෙම නැත්නම් ඒ ඉන්ඩස්ට්‍රියල් ප්‍රොජෙක්ට් එක කරන කාලේ ඒගොල්ලන්ට ගෙවීමකුත් හම්බ වෙනවා. ඒ ඉන්ඩස්ට්‍රියෙන් මොකද ඒගොල්ලන්ට කරන්නේ ඉන්ඩස්ට්‍රියට ගැලපෙන ප්‍රොජෙක්ට් එකක්. ඉතින් ඒක නිසා ඒකත් ලොකු ඇඩ්වාන්ටේජ් එකක් තියෙනවා. ඊළඟට කැරියර් ඔපචුනිටීස් ගත්තාම අර කිව්වා වගේ ගොඩක් කැරියර් ඔපචුනිටීස් ඔය කියන බැචලර්ස් වලින් මාස්ටර්ස් වලින් ෆින්ලන්ඩ් වල වෙන රටවල ඉංග්‍රීසි කෝසස් නම් කරන්නේ අනිවාර්යෙන් වෙන රටවලට යන්න අවස්ථාවක් හම්බ වෙනවා. ඊළඟට මේ ගන්න මම කලින් කිව්වා වගේ මේ මෙහි තියෙන ගොඩක් යුනිවර්සිටීස් වල ක්වොලිෆිකේෂන්ස් වෙනත් රටවල පිළිගන්නවා. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් නර්සිං කරන කෙනෙකුට මෙහි නර්සිං රෙජිස්ට්‍රේෂන් එක ගන්නවා නම් මේ නර්සිං රෙජිස්ට්‍රේෂන් එක ඕස්ට්‍රේලියා නිව්සීලන්තත් පිළිගන්නවා. ඒ වගේ අර කැනඩාවලත් පිළිගන්නවා. ඉතින් ඒ වගේ ක්වොලිෆිකේෂන් ඉන්ටර්නැෂනල් රෙකග්නයිස් ක්වොලිෆිකේෂන් එකක් තමයි හම්බෙන්නේ ගොඩක් ඒවට. ඒක ඩිපෙන්ඩ් වෙනවා අපි තෝරගන්න පාඨමාලාව අනුව අපිට ඒකන පසුව කතා කරන්න පුළුවන් ඉන්ඩිවිජුවලි හැමෝම එක තමන්ගේ අවශ්‍යතාවය පරිදි. next මම කලින් කිව්වා වගේ මේක ඊළඟ එක තමයි අපිට ෂෙනගන් ඇක්සස් එකක් හම්බ වෙනවා. ඒකට ප්‍රධාන හේතුව අපි මේ රටට යුනිවර්සිටි ස්ටුඩන්ට් කෙනෙක් විදිහට ඇප්ලයි කරනකොට මේගොල්ලෝ අපිට වීසා එකක් ලබා දෙනවා. ඒ වීසා එකට අපි කියන්නේ රෙසිඩන්ට් පර්මිට් එකක්. ඒක ඇත්තටම රෙසිඩන්ට් පර්මිට් එකක් හම්බෙන්නේ. ඉතින් මේ වීසා එක හම්බ වෙනකොට මේකේ අපිට ලොකු ඇඩ්වාන්ටේජ් එකක් හම්බ වෙනවා. ෂෙනගන් කන්ට්‍රි ඕන එකකට අපිට යන්න පුළුවන්. අපේ පාස්පෝර්ට් එකත් අරගෙන සමහර බෝඩර්ස් වල පොඩි කන්ට්‍රෝල්ස් තියෙනවා. නමුත් ඒක ප්‍රශ්නයක් නෙමෙයි. අපිට ආපහු වෙන කිසිම ෂෙනගන් ඒරියා එකේ රටකට යන්න වීසා ගන්න අවශ්‍යතාවයක් නැහැ. විශේෂයෙන්ම ගත්තොත් මම කලින් පෙන්වුවා වගේ මැප් එකේ මේ රටේ ළඟම රට ස්වීඩන්, ඊළඟට පල්ලෙහා රට එස්තෝනියා. ඒ රටවල් දෙකට යන්න වෙන්නේ අනිවාර්යෙන් ගොඩක් වෙලාවට නවකින්. එහෙම නැත්නම් එස්තෝනියා නම් පැයකමාරක වගේ පොඩි කාලයක් යන්න තියෙන්නේ. ඒකත් ලොකු මුදලකුත් වැය වෙන්නේ නැති ඇත්තටම සාමාන්‍යයෙන් ගත්තොත් ඉතින් 4 දෙනෙක්ගේ ෆැමිලි එකකට ලංකාවේ මුදලින් රුපියල් 30000කට වඩා අඩු මුදලකට නැවේ ගිහින් ආපහු වෙන්නත් පුළුවන්. ඉතින් ඒ වගේ ලොකු අවස්ථා තියෙනවා. ඒ වගේ ඉතින් අනිත් ඒවාටත් ඒ වගේ අවස්ථා තියෙනවා. ඒ හරහා අනිත් රටවලට යන්නත් ලොකු අවස්ථා තියෙනවා. දැනට ඊට අමතරව වෙන ට්‍රාන්ස්පෝර්ට් ක්‍රමත් ක්‍රියාත්මක වෙනවා. ඒ කියන්නේ උදාහරණයක් විදිහට ගත්තොත් සමහර බස් සිස්ටම්ස් ඔපරේට් වෙනවා බස් එකේ ගිහින් ෆෙරි එකේ ගිහින් ආපහු බස් එකේ ගිහින් වෙලා වෙන රටවලට යන. ඒ කියන්නේ දැනට බස් එකක් යනවා මේ ෆින්ලන්ඩ් වල ඉඳලා ලැත්තියා වලට. ඒ වගේ තවත් ඔපරේටිං තියෙනවා. මම ගියපු නිසා මම මේ කියන්නේ ඒවා ඉතින් දාන්න නිසා. එතකොට ඊට අමතරව ඉතින් මේ ඒරියා එකේ අපිට එහෙම ඒ හම් වෙන අවස්ථාවත් ඇත්තටම ලොකු වටිනාකමක් තියෙනවා. විශේෂයෙන් ඕස්ට්‍රේලියාව නිව්සීලන්ඩ් වගේ ගියොත් අපිට ඒ රටේ විතරයි මේ වගේ වෙන රටවල් වලට යන්නත් පුළුවන්. මේක තමයි ලොකුම තියෙන ඇඩ්වාන්ටේජ් එක. මොකද මේ හරහා ඉන්ටර්නැෂනල් කමියුනිටි එකක් ලොකුවට මේ ඒරියා එකේ හෙට මෙහෙට යනවා. ඒ හරහා මේ රටේ කල්චර් එක ගොඩක් ඩෙවලොප් වෙලා තියෙනවා. මොකද කතා කරන භාෂාවල් සෑහෙන ප්‍රමාණයක් තියෙනවා. විවිධාකාර භාෂාවල් කතා කරනවා. මොකද ඒරියා එකේ කතා කරන එක රටින් රටට භාෂා වෙනස් වෙනවා. නමුත් කොමන් භාෂාවක් විදිහට ඉංග්‍රීසි, රෂියන්, ජර්මන් වගේ භාෂා අනිවාර්යෙන් කොමන් භාෂා විදිහට කතා කරනවා.
ඊට අමතරව ෆිනිෂ් කියන ලැන්ග්වේජ් එක මේ රටේ භාෂාව විදිහට කතා කරනවා. ඉතින් මම කලින් කිව්වා වගේ මේක හොඳ අවස්ථාවක් අපිට මේ යුරෝප් හැම කන්ට්‍රි එකක් කරාම හොඳ නෙට්වර්ක් එකක් හදාගන්න. සමහර යුනිවර්සිටි තියෙනවා යුනිවර්සිටි වල සමහර කෝසස් වල ඉතිරි කෑලි ඉතිරි කොටස් සමහර සිමෙස්ටර්ස් වෙන රටවල් කරනවා. ඉතින් උදාහරණයක් විදිහට සමහර මාස්ටර්ස් ප්‍රෝග්‍රෑම් තියෙනවා ස්වීඩන් එක ජොයින් වෙලා කරන්න. එතකොට ඒගොල්ලන්ට මාස 3ක විතර කාලයක් සිමෙස්ටර් එකක් ස්වීඩන් වලට යන්න සිද්ධ වෙනවා. එතකොට ඒකත් හොඳ අවස්ථාවක්. එහෙ එක්ස්පෝෂර් එකක් ගන්න පුළුවන්. එතකොට මේ ඉන්ඩස්ට්‍රි ජොයින් වෙන්න පුළුවන්. මොනවා හරි එහෙම අවස්ථා වුණත් ගන්න පුළුවන්. ඉතින් ශෙනගෙන කන්ට්‍රීස් විදිහට වාට මේක මැප් එකේ බලා ගන්න පුළුවන්. මෙතන ඇත්තටම නෝර්වේ එක ඉන්ක්ලූඩ් වෙලා නැහැ. මෙතන EU නොවන කන්ට්‍රීස් තුනකුත් එක්ක කොහොම කන්ට්‍රීස් 27ක් දැනට ශෙනගෙන ඒරියා එකේ තියෙනවා. next ඊළඟට ගත්තාම හොඳම අවස්ථාවක් තමයි මේක තියෙන්නේ. මොකද මෙහි පර්මනන්ට් රෙසිඩන්ස් එක ගන්න දැනට තියෙන රූල්ස් යටතේ මෙහි අධ්‍යාපනයට ස්ටුඩන්ට් කෙනෙක් විදිහට එන කෙනෙකුට ලොකු අවස්ථාවක් හම්බෙනවා. විශේෂයෙන් බැචලර්ස් සහ මාස්ටර්ස් වලට එන කට්ටියට. ඉතින් අවුරුදු දෙකක විතර කාලයක් ස්ටඩීස් කරනකොට මාස්ටර්ස් බැචලර්ස් අවුරුදු 3ක් වගේ කාලයක් නැත්නම් 4ක්. එතනින් පස්සේ අවුරුදු 4කින් ඒගොල්ලන්ට පර්මනන්ට් රෙසිඩන්ස් සරහා ඇප්ලයි කරන්න පුළුවන්. විශේෂයෙන්ම ජනවාරි 8 වෙනිදා ඊයේ මේගොල්ලෝ ප්‍රකාශයට පත් කළ අලුත් නීති රීති මාලාවක්. ඒ යටතේ විශේෂයෙන්ම අධ්‍යාපනයට එන කට්ටියට බැචලර්ස් සහ මාස්ටර්ස් වලට එන කට්ටියට ලොකු ඇඩ්වාන්ටේජ් එකක් ඇවිල්ලා තියෙනවා. ඩිග්‍රී ඉවරුණ ගමන් අනිත් කිසිම ක්වොලිෆිකේෂන් එකක් අවශ්‍ය නැතුව මේක ලබා ගන්න. නැත්තම් සාමාන්‍ය කාලයේ පර්මනන්ට් රෙසිඩන්ස් සඳහා අවුරුදු 6ක්. හැබැයි ඒක අවුරුදු 4ක් දක්වා අඩු කරලා තියෙනවා සමහර ස්පෙෂල් කැටගරිස් යටතේ. ඒක ඒ 4 කියන කාලයත් අඩු කර ගන්න පුළුවන්. මාස්ටර්ස් එකක් වගේ කරන්න එන කෙනෙකුට අවුරුදු 2ක් ඇතුළත ඉවර කරලා එයාට ඉතුරු අවශ්‍ය පොඩි ප්‍රමාණයක් සපුරා ගන්න පුළුවන්. ඉතින් ඒකත් ලොකු ඇඩ්වාන්ටේජ් එකක්. විශේෂයෙන්ම ගත්තාම මේ ලොකු සෝෂල් බෙනිෆිට්ස් ප්‍රමාණයක් තියෙනවා PR ගත්තාම. එතකොට මෙහි ඕනෑම තැනක එක තැනකට කියලා දාලා නැහැ, එක රීජන් එකකට කියලා දාලා නැහැ. ඕනෑම රටේ තැනක වැඩ කරන්න පුළුවන්. ඒ වගේම ෆැමිලි ඉන්න කට්ටියට ෆැමිලි ගෙන්න ගන්න පුළුවන්. ඊළඟට සිටිසන්ෂිප් එක ගන්න පුළුවන්. ඒ කියන්නේ මේ පාස්පෝර්ට් එක ගන්නවා කියන්නේ අවුරුදු 5කින්. හැබැයි ඒ සඳහා ලැන්ග්වේජ් එක අවශ්‍යයි. ලැන්ග්වේජ් එකත් අවුරුදු 5ක් ඇතුළත ඩෙවලොප් කර ගන්නවා කියන එක ලොකු ඉෂුව එකක් නෙමෙයි. මොකද ලැන්ග්වේජ් එක මම දන්න විදිහට මම තේරුම් ගත්ත විදිහට මම ජපාන් කියන භාෂාවත් ඉගෙන ගන්න යම් කිසි කාලයක් try කරලා තියෙනවා. ඊට සාපේක්ෂව මේ භාෂාව ඇත්තටම ලේසි කියන එක තමයි මගේ අදහස. ඉතින් ඒකත් එක්ක ඒවා පසුකාලීනව කරගන්න පුළුවන් හොඳ opportunities. ඊළඟට ගත්තාම ඇයි මෙහෙට එන එක ලේසි කියලා කියන්නේ මොකද හේතුව මෙහි තියෙන requirements හරිම clear. අපිට එතකොට ඒ ටිකට ඇඩ්‍රස් කරගන්න පුළුවන් නම් අපිට ඒකට ගයිඩ් කරන්න පුළුවන්. ඒ හරහා උගලන්ට ස්ටුඩන්ට් කෙනෙක් විදිහට ඇවිල්ලා එතනින් එහා ඉතුරු ටික කරගන්න පුළුවන්. sorry. ඊළඟට මේක මෙහි මම කලින් කිව්වා වගේ ග්‍රැජුවේට් කෙනෙකුට එතනින් පස්සේ PR පාත් එකට සිටිසන්ෂිප් වෙන්න අවශ්‍ය ලොකු පාත් එකක් ක්ලියර් වුණා ඊයේ හම්බුණ රූල් එකේ. ඒක ඇත්තටම ඊයේ තමයි ක්‍රියාත්මක වෙන්න පටන් ගත්තේ 2026 ජනවාරි 8 වෙනිදා ඉඳලා. ඉතින් ඒක ඇත්තටම ලොකු ඇඩ්වාන්ටේජ් එකක් විදිහට මම දකිනවා විශේෂයෙන්ම ආසියානු පැත්තෙන් රටවල් වලින් එන අයට විශේෂයෙන්ම බැචලර් සහ මාස්ටර්ස් වලට. ඒ වගේම තමයි මාස්ටර්ස් සහ බැචලර්ස් වලට ගත්තහමත් මෙහි qualified applicants ලට ඒ කියන්නේ අපේ තියෙන qualification මත පදනම් වෙලා මේගොල්ලන්ගේ සමහර courses වලට බඳවා ගැනීමේදී අපේ qualification මත ලොකු advantage එකක් තියෙනවා. ඒක ඉතින් depend වෙනවා සමහර courses මත. ඉතින් ඒක අපි individually බලමු. සමහර countries එක ගත්තාම දැන් application processing time එක කියන එක විශේෂයෙන්ම university application processing time එක well established.
ඒ කියන්නේ දැනටමත් මේ අවුරුද්ද සඳහා දින නියම කරලා තියෙන්නේ කවද්ද ඇප්ලිකේෂන් දාන්න ඕන කවද්ද රිසල්ට්ස් එන්න ඕන කවද්ද මේ ප්‍රොසෙස් එක යන්න ඕන කියන එක සම්බන්ධයෙන්. ඉතින් එතකොට හරිම ක්ලියර් පාත් එකක් තියෙනවා ඒවට ඒවා ඉමීඩියට්ලි කියපු දවස් වෙනකොට වෙනවා. ඉතින් එතකොට අපිට ඒ සම්බන්ධයෙන් ලොකු ඇඩ්වාන්ටේජ් එකකුත් ඒ සම්බන්ධයෙන් තියෙනවා. නෙක්ස්ට් එක දාන්න. රයිට් ඊළඟට දැන් මේ කියන පාඨමාලාවකට අපිට යන්න අදහසක් තියෙනවා නම් අපි කරන්න ඕන ඉස්සෙල්ලම අපේ මොනවාර අපේ අවශ්‍යතාවයේ පරිදි අපේ දැනට තියෙන ක්වොලිෆිකේෂන්ස් අනුව බැචලර් එකක්ද මාස්ටර් එකක්ද අපි යන්නේ කියන එක තීරණය කරගෙන අපි සදා සූදානම් කරගන්න ඕන අපේ ඇප්ලිකේෂන් එක විශේෂයෙන්ම අගෝස්තු සහ සැප්තැම්බර් ඉන්ටේක් සඳහා මේ වෙනකොට 2026 බැචලර්ස් වලට නම් අරගෙන ඉවරයි ඇප්ලිකේෂන්. දැන් අපි ටාගට් කරන්නේ මාස්ටර්ස් වලට. ඊට පස්සේ එතනින් එහාට ආපහු වෙනම ඇප්ලිකේෂන් කෝල් කරනවා. දැනට අලුත්ම තත්ත්වය යටතේ සෑම පාඨමාලාවක් සඳහාම ලංකාවේ අයට IELTS PTE එහෙම නැත්නම් සමහර වොකේෂනල් වලට වෙන තව ටෙස්ට් කීපයක් තියෙනවා. ඒ වගේ දේවල් කරලා අපේ ඉංග්‍රීසි ප්‍රොෆිෂන්සි එක පෙන්වන්න ඕනේ. ඒ වගේම අපේ ඩොකියුමන්ට්ස් පාස්පෝර්ට්ස් සමහර මාස්ටර්ස් වලට මොටිවේෂන් ලෙටර්ස් වගේ දේවල් ඒ ඔක්කොම අපි රෙඩි කරගන්නවා. ඇප්ලිකේෂන් ෆී එකක් තියෙනවා යුරෝ 100ක. ඒකත් ගිය අවුරුද්දේ ඉඳලා තමයි ඇප්ලයි කරේ. ඊට කලින් ඇත්තටම තිබුණ නැහැ. 2025 ඇප්ලිකේෂන් වලට තමයි ඒකත් ආවේ. එතකොට මේ ඔක්කොම ඩොකියුමන්ට් සබ්මිට් කරලා අපේ ප්‍රොසෙස් එකට අපි සබ්මිට් දුන්නාම ඒගොල්ලෝ අපිට ඔෆර් ලෙටර් එකක් දෙනවා. ඒ ඔෆර් ලෙටර් එක හරහා අපිට වීසා වලට ඇප්ලයි කරන්න පුළුවන්. ඒ වීසා වලට ඇප්ලයි කරන්න අපිට අපි තවත් ඩොකියුමන්ට්ස්, ෆයිනෑන්ෂියල් රික්වයර්මන්ට්ස්, ඉන්ෂුරන්ස් වගේ දේවල් තියෙනවා. ඊට අමතරව ඔයගොල්ලෝ දන්නවා අපිට එම්බසි එකක් ලංකාවේ නැති නිසා ෆින්ලන්ඩ් වල අපිට ඉන්දියාව විසිට් කරන්න වෙනවා එම්බසි එකට මේ කියන ඩොකියුමන්ට්ස් වල ප්‍රූෆ් එක අරගෙන. ඒකත් අපිට සපෝට් කරන්න පුළුවන් ඒ ප්‍රොසෙස් එක කොහොමද කරගන්න කියන එක සම්බන්ධයෙන්. ඊළඟට ඉතින් කරන්න තියෙන්නේ මේ ෆැමිලියන් ඉන්න කට්ටියට ෆැමිලි වල ඩොකියුමන්ට්ස් ඒවත් රෙඩි කරගන්න ඕනේ. ඒ වගේම මේ හැම ඩොකියුමන්ට් එකක් ප්‍රොසෙස් කිරීමේදී ඒ ඩොකියුමන්ට් වල ක්ලැරිටි එක ඒ වගේ නිර්වද්‍යතාවය කියන විතාම වැදගත්. මොකද ඒවා තමයි ෆයිනලි අපේ ඩිසිෂන් එකට වීසා ඩිසිෂන් එකට ලොකුවටම බලපාන්නේ. ඒ වගේම යුනිවර්සිටි ඩිසිෂන් ඔෆර් ලෙටර් එකටත් අපි සබ්මිට් කරන ඩොකියුමන්ට්ස් සමහර ලාවට අපිට ඉන්ටර්විව්ස් තියෙනවා. එහෙම නැත්නම් ටෙස්ට් තියෙනවා. ඒ වගේ ලැබෙන ලකුණු ඒවත් එක තමයි තියෙන්නේ. ඉතින් ඒකටත් ප්‍රධානව ගත්තම අපි විතරක් නෙමෙයි ලංකාව විතරක් නෙමෙයි ඇප්ලයි කරන්නේ. ගොඩාක් රටවලින් ඇප්ලයි කරනවා. ඒ ඇප්ලයි කිරීම නිසා සාමාන්‍යයෙන් අවුරුද්දකට ගන්න ස්ටුඩන්ට්ස්ලා ප්‍රමාණය මුළු අවුරුද්දටම සිමෙස්ටර් අවස්ථා දෙකකදී ඕටම් ඉන්ටේක් එක සහ ස්ප්‍රින්ග් ඉන්ටේක් එක වශයෙන් ගන්නවා. ටෝටල් එක සාමාන්‍යයෙන් 10000ක් 11500ක් විතර වගේ තමයි ගන්න අවුරුද්දකට. ඒකත් මුළු අවුට්සයිඩ් ෆින්ලන්ඩ් සියලුම රටවල්. ඉතින් එතකොට අපේ රටට තියෙන අවස්ථා ප්‍රමාණය දැන් ටික ටික අඩු වෙගෙන යනවා. නමුත් අපි උපරිම තරඟ කරොත් අපිට ඒ අවශ්‍ය ඩොකියුමන්ට්ස් අපේ ටෙස්ට් රිසල්ට්ස් හරියට දාගන්න පුළුවන් වුණොත් ඇත්තටම අපිට ලොකු අවස්ථා තියෙනවා. දැනටත් නැත්තේ නෑ. දැනට සෑහෙන ශ්‍රී ලංකන් ස්ටුඩන්ට්ලා ප්‍රමාණයක් පියවෙල් ඉගෙන ගන්නවා. ඉතින් ඒක ලොකු ඇඩ්වාන්ටේජ් එකක් වෙලා තියෙනවා. මොකද ඒගොල්ලෝ දන්නවා එතකොට ශ්‍රී ලංකාවෙන් ඉන්න ස්ටුඩන්ට්ස්ලා හොඳ ස්ටුඩන්ට්ස්ලා එනවා කියන එක සම්බන්ධයෙන්. ඊළඟට මෙහිට එන්න අවශ්‍ය ෆ්ලයිට්ස් ඇකොමඩේෂන් ඊට පස්සේ මේ සොරි කෝල් එකක් මේ සම්බන්ධයෙන් අවශ්‍ය සියලුම දේවල් අපි කරලා දෙන්න පුළුවන් මේ වැඩේ කරගෙන යන්න. මේක ටයිම් ලයින් එක ගත්තොත් සාමාන්‍යයෙන් අපි ඩිසෙම්බර් වෙනකොට ඇප්ලයි කරලා ඊට පස්සේ අප්‍රේල් වෙනකොට ඇඩ්මිෂන් අරගෙන මැයි ජූන් වෙනකොට වීසා අරගෙන ඕගස්ට් වගේ වෙනකොට අරයිවල් කරන්න. ඒ කියන්නේ ඕගස්ට් ඉන්ටේක් එකට තමයි අපි ගොඩක් ටාගට් කරන්න ඕනේ. මොකද හේතුව ඕගස්ට් කියන්නේ ඕටම් ඉන්ටේක් එක. ඕටම් ඉන්ටේක් එකට තමයි වැඩිපුර ප්‍රමාණයක් ගන්න නිසා වැඩිපුර කෝසස් ප්‍රමාණයක් ඕපන් වෙන්නේ. ස්ප්‍රින්ග් ඉන්ටේක් එක ඒ කියන්නේ මාර්තු වල පටන් ගන්න පුළුවන්. මාර්තු වගේ පටන් ගන්න ඉන්ටේක් එක ඒ ඉන්ටේක් එකේ බොහොම
අඩුවෙන් තමයි කෝසස් තියෙන්නේ. ඇත්තටම ප්‍රධාන කෝසස් ගොඩක් වෙලාවට නෑ පොඩි පොඩි කෝසස් තියෙන්නේ. ඉතින් ඒ ඉන්ටෙක් එක අපිට සමහරලාට සලකා බලන්න පුළුවන්. නමුත් මේ වෙනකොට ඒ ඔක්කොම ක්ලෝස් වෙලා ඉවරයි. අපිට දැනට යන කෝසස් වල ඉතුරු ටික තමයි කන්සිඩර් කරන්න වෙන්නේ. එතකොට අපි අර කතා කරපු විදිහට බැචලර්ස් වලට ඇකඩමික් රික්වයර්මන්ට් එක අපේ A levels කම්ප්ලීට් වෙලා තියෙන්න ඕනේ. අපේ A levels වල හොඳ රිසල්ට්ස් තියෙනවා නම් අපිට ඒකට මෙහේ යුනිවර්සිටි ඔෆර් එකක් ගන්න එක අතම ලේසි වෙනවා. ඊට අමතර මාස්ටර්ස් වලට අපේ බැචලර් ඩිග්‍රී එක ලංකාවේ නම් යුනිවර්සිටි ග්‍රාන්ට් කමිෂන් එකේ අප්‍රූව්ඩ් ඕනම යුනිවර්සිටි එකකින් ලබාගෙන තියෙනවා නම් ඒ රිසල්ට්ස් වලින් ගන්න පුළුවන්. ඊට අමතරව අඩුම තරමේ සකන් ලෝවර් ක්ලාස් එකක්වත් තියෙන්න ඕන. මොකද මේ තියෙන තරගකාරීත්වයක් එක්ක මොකද ගොඩක් කම්පිටිෂන් එකක් තියෙනවා අනිත් රටවල් වල අයත් එක්ක. ඉතින් ඉන්දියා, බංග්ලාදේශ්, පාකිස්තාන් අපේ අල්ලපු රටවල් වලින් පිලිපීන් ඒ වගේ රටවල් වලින් ගොඩක් ඇප්ලයි කරනවා. ඉතින් ඒවත් එක්ක ඒගොල්ලන්ගේ ක්වොලිෆිකේෂන් උත් එක්ක අපිට ඇත්තටම අපේ රිසල්ට්ස් හොඳ වෙන්න අපිට අවශ්‍ය අපිට තියෙන ඔපචුනිටීස් වැඩි වෙනවා. ඊළඟට ඉංග්ලිෂ් වලට IELTS, TOEFL, PTE එහෙම නැත්නම් සමහර වොකේෂනල් කෝසස් වලට ඩුවලින්ගෝ ඒ වගේ කෝසස් පාඩම් ටෙස්ට් කරලා ඒ වගේ රිසල්ට්ස් අවශ්‍යයි. ඊළඟට හැම ඩොකියුමන්ට් එකකම ට්‍රාන්ස්ක්‍රිප්ට් ඔෆිෂියල් ඒවා ඊළඟට අපි ඔය මම කලින් කිව්වා වගේ මොටිවේෂන් ලෙටර්ස් CVs ඊළඟට මාස්ටර්ස් වලට වගේ නම් අපේ එක්ස්පීරියන්ස් ලෙටර්ස් ඊළඟට MBA වගේ කරන කට්ටිය ඉන්නවා නම් ඒගොල්ලන්ට තව වෙනම ටෙස්ට් එකක් තියෙනවා කරන්න. ඒ හැම දෙයකටම රෙඩි වෙන්න ඕන. ඊළඟට ෆයිනෑන්ෂල් රික්වයර්මන්ට් එක ගත්තාම සාමාන්‍යයෙන් මේ ස්ටුඩන්ට විතරක් යන කොස්ට එක තමයි මෙතන දාලා තියෙන්නේ. හැබැයි ෆැමිලි එනවා නම් එතනින් එහාට තව ඇඩ් වෙනවා. ටියුෂන් ෆී එක ගත්තාම අවුරුද්දකට යුරෝ 6000 සිට 18000 දක්වා වැඩි වෙනවා. හැබැයි එක එක පාඨමාලා අනුව මේක වෙනස් වෙනවා. සහ බොහෝ පාඨමාලාවල අපිට early bird discounts, scholarships ඒවා ගන්න පුළුවන් වෙනවා. ඉතින් ඒක ඩිපෙන්ඩ් වෙනවා තමන්ගේ තියෙන qualifications ඊට අමතරව තමන් ටෙස්ට් එකක් තිබ්බොත් ඒ ටෙස්ට් එකේ ඉන්ටර්විව් එකේ දක්වන්න ලකුණු ප්‍රමාණය තමන්ගේ දැනට මාස්ටර්ස් එක ගන්න තමන්ගේ දැනට තියෙන බැචලර් ඩිග්‍රී එකේ තියෙන ක්වොලිෆිකේෂන් එක ඒ වගේ දේවල් එක්ක මේක වෙනස් වෙනවා. ඉතින් එක එක්කෙනාට ඉන්ඩිවිජුවලි වෙන වෙනම ස්කෝලර්ෂිප්ස් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඊළඟට විශේෂ වැදගත්ම කාරණය තමයි අපිට අපි ෆයිනෑන්ෂල් රික්වයර්මන්ට් එක පෙන්නන්න අපිට බැංක් ස්ටේට්මන්ට්ස් ස්පොන්සර්ෂිප් ලෙටර්ස් වගේ දේවල් සහ එතනින් හැට ගිහපු අනිකුත් ඩොකියුමන්ට්ස් අවශ්‍ය වෙනවා. ඒ ටික රෙඩි කරගන්න. වීසා වලට අනිවාර්යයෙන්ම ඔයගොල්ලන්ගාව වැලිඩ් පාස්පෝර්ට් එකක් තියෙන්න ඕන. ඇඩ්මිෂන් ලෙටර් එකක ඕන යුනිවර්සිටි එකෙන් සහ අපි ෆස්ට් ටර්ම් එක හෝ නැත්නම් අවුරුද්දක පේමන්ට් එක කරපු යුනිවර්සිටි පේමන්ට් කන්ෆර්මේෂන් එක ඕනේ. අර මම කලින් කියපු ඩොකියුමන්ට් ෆයිනෑන්ෂල් ඩොකියුමන්ට්ස් ටික රෙඩි කරගන්න ඕන. ඊළඟට ඉන්ෂුරන්ස් එකක් දාගන්න ඕන. ඉන්ෂුරන්ස් එකටත් ලොකු ගාණක් යන්නේ නැහැ. පොඩි ගාණක් යන්නේ ඒක ස්ටුඩන්ට් විතරයි දාන්නේ. අවශ්‍ය අනිකුත් දේවල් මෙහි ආවට පස්සේ මෙහි හෙල්ත් එක හරහා ලොකුට බලා ගන්නවා. ඉතින් ඒක ඇත්තටම ලොකු ඔපචුනිටි එකක්. ඒ වගේම ෆැමිලි වීසා එක ගත්තාම ගොඩක් ෆැමිලි එන කට්ටියට ෆැමිලි අනිවාර්යයෙන් ෆැමිලි වීසා ගන්න පුළුවන් කෝසස් තෝර ගන්න ඕන. බොහෝ පාඨමාලාවලට ෆැමිලි වීසා ඔප්ෂන් එක තියෙනවා. එහෙම නැති ඒවා බොහොම අඩුයි. ඉතින් ඒ නිසා ෆැමිලි වීසා එක්ක තියෙන ෆැමිලිත් එක්ක ඉන්න කට්ටිය ෆැමිලි වීසා ඔප්ෂන් එක කරගන්න පුළුවන් කෝසස් තෝරගත්තාම හරි ලේසි. ඉතින් එතකොට හැබැයි ෆයිනෑන්ෂල් රික්වයර්මන්ට් එක පොඩ්ඩක් වැඩි වෙනවා තනි කෙනෙක් කෙනාට වඩා. එයාගේ ෆැමිලි එකත් එක්ක එනකොට ස්පවුස් කෙනෙක් කිඩ්ස්ලත් එක්ක එනකොට ඒව සම්බන්ධයෙන් අවශ්‍ය ෆයිනෑන්ෂල් රික්වයර්මන්ට් එක එක්සැක්ට්ලි අපිට කැල්කියුලේට් කරලා කියන්න පුළුවන් කොහොමද අවශ්‍යතාවය අනුව පිළිවෙල. කොස්ට් ඔෆ් මේ රටේ වැදගත්ම දේවල් ටිකක් ගත්තාම කොස්ට් ඔෆ් ලිවිං කියන එක ගත්තාම ගොඩක් වෙලාවට ඇකමඩේෂන් වලට ෆුඩ් ඇන්ඩ් ට්‍රාන්ස්පෝර්ට් වලට යන කොස්ට් එක තමයි තියෙන්නේ. ඉතින් ගොඩක් වෙලාවට ඇත්තටම මේ ට්‍රාන්ස්පෝර්ට් කොස්ට් එක කියන එක ගොඩක් අඩු කරගන්න පුළුවන්. මොකද යුනිවර්සිටිස් අවටම අපිට ගොඩක් වෙලාවට යුනිවර්සිටි වලින්ම ප්‍රොවයිඩ් කරන ඇකමඩේෂන් හම්බ වෙනවා. හැබැයි ඒකට ගෙවීම් කරන්න ඕන. නමුත් ගොඩක් ඩිස්කවුන්ටඩ් ප්‍රයිසස් යට තියෙනවා ප්‍රයිවට් අපාර්ට්මන්ට්ස් වලට වඩා. ඊට අමතරව ෆැමිලි එන කට්ටියට විශේෂයෙන් කිඩ්ස්ලා ඉන්න කට්ටියට ගොඩක් වෙලාවට පාසල්
ඒගොල්ලන්ගේ ඩේ කෙයා සෙන්ටර්ස් ඒ වගේ දේවල් ඔය අපි ගන්න ඇකමඩේෂන්ස් අවටම පයින් යන දුරවල් වලින් ගොඩාක් තැන්වල තියෙනවා. ඉතින් අර ඇත්තටම ට්‍රාන්ස්පෝර්ට් කොස්ට් කියන එක ගොඩක් අඩු කර ගන්න පුළුවන්. ඇකමඩේෂන්ස් බොහොම හොඳ තත්ත්වයේ ඒවා තියෙනවා. අපිට ඉතින් ෆුඩ් වලට යන කොස්ට් එක තමයි ගොඩක් ඊට පස්සේ තියෙන්නේ. ඊට අමතරව මම ස්ටුඩන්ට් ඩිස්කවුන්ට්ස් කියන මම අදහස් කරේ ඒක තමයි. මොකද පාර්ට්මන්ට්ස් තියෙනවා මේ ස්ටුඩන්ට් ඇසෝසියේෂන්ස් වලින් කරන දේවල්. ඒ වරාගේ ඒ වගේ ගොඩක් වෙලාවට ඉලෙක්ට්‍රිසිටි වෝටර් ඉන්ටර්නෙට් ඒ ඔක්කොම ඉන්ක්ලූඩ් කරලා තමයි සමහරලාට දෙන්නේ. ඒ වගේම තනියම වෙන කට්ටියට ෂෙයාර්ඩ් අපාර්ට්මන්ට්ස් ගන්න පුළුවන්. ඒ හරහා ලොකු සේවින් එකක් ඇත්තටම කරගන්න පුළුවන්. ඒ වගේම තමයි හෙල්ත් කෙයාර් එක ගත්තාම විශේෂයෙන්ම ස්ටුඩන්ට්ලට මම කිව්වේ ස්ටුඩන්ට් ඉන්ෂුරන්ස් එකක් දාගෙන ඉන්න ඕනේ. නමුත් ඒ හරහා ඊට අමත ඒකෙන් ස්ටුඩන්ට්ලට වෙනමම හොස්පිටල්ස් තියෙනවා. ඒ හරහා ඒගොල්ලන්ගේ හෙල්ත් මැටර්ස් ක්ලියර් කරගන්න පුළුවන්. විශේෂයෙන්ම නර්සිං වගේ වෙන කට්ටියට වෙනමම ස්ටුඩන්ට්ස් හොස්පිටල්ස් තියෙනවා. ඊට අමතරව අවුරුදු 18ට අඩු බබාලා තමයි අපිට බබා කිඩ්ස්ලා කියලා ගන්න පුළුවන්. එතනින් එහා කවුරුත් ගන්න බෑ ෆැමිලි එකේ කිඩ්ස් කෙනෙක් විදියට. ඒගොල්ලන්ට අවශ්‍ය හෙල්ත් කෙයාර් එක ෆ්‍රී ඔෆ් චාර්ජ් හැම පබ්ලික් හෙල්ත් කෙයාර් සෙන්ටර්ස් වලින් ගන්න පුළුවන්. හැම නගරයකම වගේම පබ්ලික් හෙල්ත් කෙයාර් සෙන්ටර්ස් තියෙනවා. අපි එන ඇකොමඩේෂන් එකේ හැටියට අපි රෙජිස්ටර් කරගන්න ඇඩ්‍රස් එක ගමු. අදාළ හෙල්ත් කෙයාර් සෙන්ටර් එක අපි අදාළ මුනිසිපැලිටි එකෙන් ලබා දෙනවා. ඉතින් ඒ හරහා ඒගොල්ලන්ට ෆ්‍රී ඔෆ් චාර්ජ් හැමදේම ලබා ගන්න පුළුවන්. පොඩි අය සඳහා විශේෂයෙන්ම ගත්තොත් මෙඩිකල් චෙකප්ස්, ඩෙන්ටල් චෙකප්ස්, වැක්සිනේෂන් මේ වගේ දේවල් ඔක්කොම ෆ්‍රී ඔෆ් චාර්ජ් ලබා ගන්න පුළුවන්. ඊට අමතරව ලැන්ග්වේජ් එක ගත්තොත් එහෙම ගොඩක් ලැන්ග්වේජ් එක මේ කියන්නේ ඉංග්ලිෂ් ප්‍රෝග්‍රෑම්ස්. හැබැයි සමහර ඒවා ෆිනිෂ් රික්වයර්මන්ට්ස් තියෙනවා. ඒ වගේම ගොඩාක් ප්‍රෝග්‍රෑම්ස් වල ෆිනිෂ් ලැන්ග්වේජ් එක ක්‍රෙඩිට් සබ්ජෙක්ට් එකක් විදිහට තියෙනවා. ඉතින් ෆිනිෂ් ලැන්ග්වේජ් එක ඇත්තටම ඉගෙන ගන්න එක අනිවාර්ය අංගයක්. මොකද අපි මේ සමාජයේ ඉන්න නම් ෆිනිෂ් ලැන්ග්වේජ් එකේ අවශ්‍යතාවයක් තියෙනවා. හැබැයි බොහෝ දෙනෙකුට ඉංග්‍රීසි කතා කරන්න පුළුවන්. අපිට ඕනෑම තැනක ගිහින් ඉංග්‍රීසියෙන් අවශ්‍ය දේවල් කරගන්න පුළුවන්. පබ්ලික් ඔෆිසස් වල, හෙල්ත් කෙයාර් සෙන්ටර්ස් වල, යුනිවර්සිටිස් වල ඒ වගේ කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි අපිට ලැන්ග්වේජ් එක ඉගෙන ගැනීම තුළ අපිට ජොබ් ඔපචුනිටිස් ඒ වගේම අපි සමාජයේ අපිට මූව් වෙන්න තියෙන අවස්ථා ඔක්කොම ගොඩක් වැඩි වෙනවා. ඉතින් ඒ වගේම තමයි ෆ්‍රී ෆිනිෂ් කෝසස් මේගොල්ලන්ගේ ලොකුවට තියෙනවා. ඒ වගේම සබ්සිඩයිස් කෝසස් ගොඩාක් තියෙනවා. ඒ හරහා ෆිනිෂ් ලැන්ග්වේජ් එක ඉගෙන ගන්න එක අවස්ථා ගොඩක් වැඩි කරලා තියෙනවා. ඒ වගේම ගොඩක් කෝසස් වල පැය 25ක් නැත්නම් 30ක් දක්වා පැය වීක් එකකට වැඩ කරන්න ස්ටුඩන්ට්ස්ලට අවස්ථාව සලසලා දීලා තියෙනවා. ඒ වගේම ස්පවුසස්ලා එනවා නම් ස්පවුසස්ලට අන්ලිමිටඩ් වර්ක් පර්මිට් එකක් තමයි හම්බෙන්නේ. එතකොට ඒ හරහා ඒගොල්ලන්ට ජොබ් එකක් හොයාගන්න පුළුවන් වුණොත් ඒක ලොකු ඇඩ්වාන්ටේජ් එකක්. ඒ වගේම ඔඩ් ජොබ් එකක් හරි මොන හරි ඕන දෙයක් කරනවා නම් අර කියන අවර්ස් ඇතුලේ කරගත්තොත් ඇත්තට මේක ලොකු සේවින් එකක්. ඒකත් ඒ හරහා කරගන්න කට්ටියක් ඉන්නවා. ඒ වගේම ස්ටුඩන්ට්ස් ලයිෆ් එක ගත්තොත් හැමෝටම අවශ්‍ය ක්ලබ්ස්, යුනියන්ස්, ඉවෙන්ට්ස් ගොඩාක් ඕගනයිස් වෙනවා. යුනිවර්සිටි සරහා හැම යුනිවර්සිටි එකකම වගේම ඒ වගේ සංවිධාන තියෙනවා. ඒ වරහා ජොයින් වෙන්න පුළුවන්. ඒ වගේ ඉන්ඩස්ට්‍රි එකටත් ජොයින් වෙන්න පුළුවන්. සමහර කට්ටියට ඇත්තට මෙහෙම අවස්ථා හම්බෙච්ච අය ගොඩක් ඉන්නවා. ඒ වගේම අපිට අපේ කමියුනිටි එක විදිහට ගොඩාක් නගරවල දැන් ශ්‍රී ලංකන්ස්ලා සෑහෙන පිරිසක් ඉන්න නිසා හැම නගරයකම මොන හරි ගෙදරින් එකක් ශ්‍රී ලංකන්ස්ලාගේ එහෙම නැත්නම් සවුත් ඒෂියන්ස් කමියුනිටි එකේ අපිත් එක්ක මොකද අපිට මේගොල්ලොත් එක්ක මික්ස් වෙන්න එකපාර අමාරුයි කියලා හිතන වෙලාවට අපිට මේ අපේ කමියුනිටි එකත් එක්කම මූව් වෙලා අපේ අවශ්‍යතා අපේ ගෙදරින්ස් ඒ වගේ දේවල් කරගන්න පුළුවන්. ඒකත් ලොකු හොඳ ඔපචුනිටි එකක්. මොකද දැනට ඇත්තටම සෑහෙන ප්‍රමාණයක් හැම නගරයකම වගේ ඉන්නවා. ක්ලයිමේට් එකට ඇඩප්ට් වෙන එක තමයි පොඩි අමාරුවකට තියෙන්නේ. ඉතින් ඒකත් හැබැයි සෑහෙන කාලයක් යන්නේ පොඩි කාලයක් යනකොට මේක සාමාන්‍ය දෙයක් බවට පත් වෙනවා. දැනට සමහර
බොහෝ දෙනෙකුට මම නම් ඇඩ්වයිස් කරන්නේ ඉතින් ඕලු වලින් මෙහා තැනක ගන්න කියන එක ඕලුත් ටිකක් දුර වැඩි. හැබැයි පුළුවන් නම් එතනින් මෙහා වාස වගේ තැනකින් නවත්තන්න. වාස තමයි ටිකක් නදර්න් සයිඩ් එකට තියෙන යුනිවර්සිටි එක. මොකද එතනින් එහාට ගියාම දැන් අද නොදර්න් සයිඩ් එකේ සැන්ටා විලේජ් ලප්ලාන් වල -45 degrees Celsius. ඉතින් ඒ වගේ ටෙම්පරේචර් එකකට අපිට එකපාර බැරි නිසා ඉතින් පුළුවන් නම් එහෙම පුළුවන් කියලා හිතන කට්ටියට ප්‍රශ්නයක් නෑ. හැබැයි සමහර කට්ටියට බෑ කියලා හිතෙනවා නම් එතනින් පල්ලෙහා තැනක් තෝරගන්න පුළුවන් නම් වඩා හොඳයි කියන එක තමයි මගේ එක්ස්පීරියන්ස් එකෙන් මට කියන්න පුළුවන්. ඒ වගේම ගත්තාම මේ නදර්න් ලයිට්ස් කියන එක ඔයගොල්ලෝ අහලා ඇති. ඒක බලා ගන්න පුළුවන් අනිවාර්යෙන් වින්ටර් සීසන් එකේ. හිම වැටෙනවා, හිම බලා ගන්න පුළුවන්. ඉතින් ඒකත් එක්ක ලොකු ඇඩ්වාන්ටේජ් එකක් තියෙනවා. ඇත්තටම හරිම සුන්දරයි මේ ක්ලයිමේට් චේන්ජ් කියන එක. ඒක හරිම වෙනස් අත්දැකීමක් එහෙම දකපු නැති අයට විශේෂයෙන්ම. ඉතින් හොඳ අත්දැකීමක් වෙනවා මේ සීසන් චේන්ජ් එකත් එක්ක මෙහෙ ජීවත් වෙන්න කියන එක. ඔය ටික තමයි විශේෂයෙන්ම කියන්න තියෙන්නේ. ඉතින් ඔයගොල්ලන්ට අවශ්‍ය මේ තොරතුරු ලබාගෙන ඔයගොල්ලෝ පුළුවන් තරම් ඉක්මනට ඔයගොල්ලන්ට අවශ්‍ය දේවල් ලෑස්ති කරගන්න. ලෑස්ති කරගෙන හැකි ඉක්මනින් මොනවද ඇප්ලයි කරන්න ඕනේ කියන දේ සම්බන්ධයෙන් ෆයිනලයිස් කරගන්න ඕනේ. ඒකටත් අපිට ගයිඩ් කරන්න පුළුවන්. ඔයාලට අදහසක් නැත්නම් මම මොකද්ද කරන්න ඕනේ, මම කොහොමද යන්න ඕනේ, මේ වගේ දේවල්. ඊට අමතරව මම තෝරගන්න ඕන පාර්ට්නර්ලා මොකද්ද, මගේ දැනට තියෙන එක්ස්පීරියන්ස් එක මොකද්ද, මම කරන්න හිතාගෙන ඉන්න දේ මොකද්ද කියන එක සම්බන්ධයෙන්. ඊට අමතරව ෆැමිලි වීසා, ඕගොල්ලන්ට ඉන්දියා යන්න වීසා, ඩොකියුමන්ටේෂන්, ඒ කියන හැම දේ සඳහා අපිට ගයිඩ් කරන්න පුළුවන්. පාඨමාලාවක් තෝරා ගැනීම සිට මේ දක්වා ඊට අමතරව මෙහෙට ලෑන්ඩ් කිරීම දක්වා අවශ්‍ය සියලුම දේවල් ඕගොල්ලන්ට ඇකමඩේෂන් එකක් හොයාගන්න ගයිඩ් කරන්න, මෙහි ඇවිල්ලා ට්‍රැවල් කරන්න ගයිඩ් කරගන්න, මෙහි shopping යන්න, මෙහි අවශ්‍ය දේවල් කරගන්න අවශ්‍ය සපෝට් ගයිඩන්ස් එක අපිට ලබා දෙන්න පුළුවන්. ඉතින් ඒ සඳහා ඕගොල්ලෝ ගන්න තීරණය අරගෙන හැකි ඉක්මනින් අපිව අමතන්න. අපි ඒ අවශ්‍ය කටයුතු ඕගොල්ලන්ට සලසලා දෙන්නම්, තොරතුරු ලබා දෙන්නම්. ඉතින් මේ ගැන කතා කරගන්න ජොයින් වුණාට හැමෝටම බොහොම ස්තුතියි. මම ගැන සඳහන් කරනවා නම් මම ඉංජිනේර් කෙනෙක්, මම ප්‍රොජෙක්ට් මැනේජර් කෙනෙක් විදියට මගේ මෙහි වැඩ කරනවා. මම අවුරුදු 15ක එක්ස්පීරියන්ස් එකක් තියෙනවා ඉන්ඩස්ට්‍රි එකේ. ඇත්තම කියනවා නම් මම ලංකාවේ මගේ ජොබ් එක කරපු ඉන්ඩස්ට්‍රි එකේම තමයි මම මෙහෙල්ව රස්සාව කරන්නේ. ඉතින් තමන්ට හොඳ ප්‍රොෆයිල් එකක් තියෙනවා නම්, තමන්ට හොඳ එක්ස්පීරියන්ස් එකක් තියෙනවා නම් මේ ජොබ් ඔපචුනිටිස් ඕන තරම් තියෙනවා. ඒ ජොබ් ඔපචුනිටිස් වලට අපි යන්න අවශ්‍ය පාර සකසා ගන්න ඕන අපිම තමයි. ඉතින් ඒකට මම නම් කියන්නේ ගොඩක් දෙනෙකුට අවස්ථාව හම්බෙයි. හැබැයි සමහර වෙලාවට හිතෙන්න පුළුවන් ජොබ් නැති වෙයි කියලා. නමුත් එහෙම එකක් නැහැ. ජොබ් හොයාගෙන try කරොත් ජොබ් ගොඩාක් ඒවට තියෙනවා. ඉතින් ඒක ඩිපෙන්ඩ් වෙනවා සමහර කට්ටියගේ එක්ස්පීරියන්ස් ඒවත් එක්ක. ඉතින් ඒක ගැන කතා කරගන්න අපිට හැමෝටම ඉන්ඩිවිජුවලි තමයි කතා කරන්න වෙන්නේ. මොකද පොදුවේ කියන්න පුළුවන් ওই ටික තමයි අපිට මෙතනින් එහාට අවශ්‍ය දේවල් තියෙනවා නම් අපිව කන්ටැක්ට් කරන්න. බොහොම ස්තුතියි. මිස් නිෂා. Okay. Okay. Thank you, අසංක සර්. මම හිතන්නේ ඔයගලන්ට ගොඩක් තොරතුරු දැනගන්න හම්බුණා ෆින්ලන්ඩ් ගැන. මෙතනින් එහාට මම හිතන්නේ එක එක්කනාට අවශ්‍ය කියන්නේ කෙනෙක් ඉන්න පුළුවන් මෙතන වෘත්තීය පුහුණුවකට යන්න බලාගෙන. තව කෙනෙක් ඉන්න පුළුවන් බැචලර් එකකට, මාස්ටර් එකකට, PhD එකකට යන්න බලාගෙන. එතකොට ඕගලන්ගේ ඒ කියන්නේ ඔයාලට අවශ්‍ය දේ එකිනෙකාට වෙනස්නේ. ඒ නිසා ඔගලන්ට ඕනේ මොකක්ද? කියන්නේ බැචලර් එකකට යන්නද, වෘත්තීය පුහුණුවකටද යන්නද? ඔගලන්ගේ රික්වයර්මන්ට් එක කියලා එතනින් එහාට මොකද්ද process එක කියලා දැනගන්න. ඔගලන්ට කතා කරපු නම්බර් එක තියෙනවනේ. ඒ නම්බර් එකෙන් ඔගලෝ තනි තනිවම කතා කරන්න. එතකොට ඒ කතා කරාට පස්සේ ඔයගලන්ට අවශ්‍ය හැම විස්තරේම මිස්ටර් හිරුන් ඔයගලන්ව කෝඩිනේට් කරයි එතනින් එහාට. ඕකේ. එහෙනම් සම්බන්ධ වුණ හැමෝටම ගොඩක් ස්තුතියි. අවශ්‍ය කෙනෙක් ඉන්නවනම් හෙට ඉඳන් ඔයගලන්ට මිස්ටර් හිරුන්ව කන්ටැක්ට් කරගන්න පුළුවන්. Right then. Thank you all.
good night then.